මේ වීඩියෝ එක මං අරගෙන ආවේ ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න ආසාවෙන් ඉන්න ඉංග්ලිෂ් එක්සෑම් එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕගොල්ලෝ හැමෝටම. ඉතින් ඔස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකකින් PR එකක් අරගෙන එහෙම නැත්නම් වර්ක් වීසා එකකට මේ කොයි විදිහට ආවත් ඕගොල්ලොන්ට IELTS එහෙම නැත්නම් PTE කරන්න වෙනවා. ඉතින් IELTS PTE කියන එක්සෑම්ස් දෙක ගත්තහම මේ එක්සෑම්ස් දෙකේ ස්ට්‍රක්චර් එක එකිනෙකට වඩා ගොඩාක් වෙනස්. ඒක නිසා තමන්ට ගැලපෙන්නේ මොන එක්සෑම් එකද කියන එක තෝරගන්න එක හරිම වැදගත්. අනිත් දේ තමයි මේ එක්සෑම්ස් දෙකම ගොඩාක් ගණන් මං හිතන්නේ මේ දවස්වල ලංකාවේ IELTS හරි PTE හරි කරනවා නම් සාමාන්‍යයෙන් රුපියල් 70,000ක් හරි ඒ වගේ ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා හරිම වැදගත් හරි එක්සෑම් එක තමන්ට ගැලපෙන එක්සෑම් එක මොකක්ද කියලා තෝරගෙන ඒ එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරන එක. මොකද මම දන්නවා සමහර අය ඉන්නවා එක්කෝ යාළුවා කරපු නිසා එක්සෑම් එක නැත්තම් තව කෙනෙක් කියන නිසා මේ එක්සෑම් එක ගොඩක් ලේසි කියලා එක්කෝ IELTS හරි PTE හරි කරනවා තමන්ට සුදුසු මොකක්ද කියන එක හිතන්නේ නැතුව. හැබැයි එක්සෑම් එක කරලා ඉවරුනහම තමා තේරෙන්නේ මේක නෙමෙයි මට කරන්න තිබුණේ අනිත් එක්සෑම් එක කියන එක. ඉතින් මේ විදිහට ගත්තහම ඒක ගොඩාක් ලොකු අපරාධයක්. මොකද අපි සල්ලි ගොඩාක් නාස්ති කරනවා එතකොට එක එක්සෑම් එකකට. ඒ වගේම මේ එක්සෑම්ස් දෙකේ ගොඩාක් ලොකු වෙනස්කමක් තියෙනවා. මොකද සමහර වෙලාවට ග්‍රැමර් හොඳ කෙනෙක්ට සුදුසු වෙන්න පුළුවන් එක එක්සෑම් එකක්. ඒ වගේම ප්‍රොනවුන්සියේෂන් අමාරු කෙනෙක්ට තව එක්සෑම් එකක් සුදුසු වෙන්න පුළුවන්. ඒ වගේම හොඳට ලියන්න පුළුවන් කෙනෙක්ට කොයි එක්සෑම් එකද හොඳ. මෙන්න මේ දේවල් හරියටම බලන්න ඕනේ අපි කොයි එක්සෑම් එකද කරන්න කියලා තීරණය කරන්න කලින්. ඒ විතරක් නෙමෙයි මේ එක්සෑම්ස් දෙකේ ස්ට්‍රක්චර් එක හුඟක් වෙනස් නිසා එකකට පාඩම් කරන විදිහෙන් අනික එක්සෑම් එක ගිහිල්ලා ලියන්න බෑ. ඒකට වෙනමම ආයි පාඩම් කරන්න ඕනේ ඒ එක්සෑම් එකට ගැලපෙන විදිහට. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඕගොල්ලෝ ඉස්සරහට IELTS හරි PTE හරි කරන්න ඉන්නවා නම් තමන්ට ගැලපෙන්නේ මොන එක්සෑම් එකද කියලා තෝරගන්න. ඉතින් මම මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් IELTS PTE කියන්නේ මොකක්ද කියන එක. මේ එක්සෑම්ස් දෙක තමයි ඔස්ට්‍රේලියාවේ ඇක්සෙප්ට් කරන එක්සෑම්ස් දෙක වීසා වලට ඉංග්ලිෂ් කොච්චර පුළුවන්ද කියලා බලන්න. එහෙම නැත්නම් ඉංග්ලිෂ් ලිටරසි එක බලන්න පාවිච්චි කරන එක්සෑම්ස් දෙක. ඉතින් මෙතෙන්ද විශේෂයෙන්ම කියන්න ඕනේ ඔස්ට්‍රේලියාව IELTS කියන එකටවත් PTE කියන එකටවත් විශේෂ ප්‍රෙෆරන්ස් එකක් දෙන්නේ නැහැ. ඒ දෙකම එකම මට්ටමට තමයි සලකන්නේ. මෙතෙන්දි බලන්නේ ඉංග්ලිෂ් වලට ඕගොල්ලන්ට එන ස්කෝ එක තමයි. එහෙම නැතුව ඕගොල්ලෝ කරලා තියෙන්නේ IELTSද PTEද කියන එක මත ඕගොල්ලන්ට වීසා දෙන්න සිලෙක්ට් කරද්දී ඒක බලපාන්නේ නැහැ. ඕගොල්ලෝගේ ඉංග්ලිෂ් ස්කෝ එක විතරයි බලපාන්නේ. ඉතින් මේ එක්සෑම්ස් ගැන කියද්දි මෙන්න මං කරපු වීඩියෝ එකත් ඕගොල්ලන්ට මතක් කරන්නම්. මේ වීඩියෝ එකේ තියෙනවා IELTS PTE කරන්නේ නැතුව ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් විදි කිහිපයක් ගැන. ඉතින් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඕගොල්ලන්ට ඒ විදිහකට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් නම් ඒ විදිහ try කරන්න. එහෙම නැත්නම් IELTS හරි PTE හරි අනිවාර්යෙන් ඕගොල්ලන්ට කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ එක්සෑම්ස් දෙක ගත්තහම මේ එක්සෑම් දෙකෙන්ම කම්පෝනන්ට්ස් 4කින් තමයි ඕගොල්ලොන්ගේ හැකියාව චෙක් කරන්න ඉංග්ලිෂ් වලට තියෙන. ඒ තමයි listening, reading, writing and speaking කියන එක. හැබැයි මේ කම්පෝනන්ට්ස් 4ට මාර්ක්ස් දෙන විදිහ IELTS වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් විදිහකට තමයි PTE වල වෙන්නේ. ඉතින් ඒක නිසා හරිම වැදගත් වෙනවා තමන්ට ගැලපෙන විදිහ මොකක්ද කියන එක තෝරගන්න. නැත්තම් ඕගොල්ලෝ අපරාධ සල්ලි නාස්ති කරනවා වැරදි එක්සෑම් එකක් කරන්න ගිහිල්ලා. IELTS එක්සෑම් එක ගත්තහම මේකේ පේපර්ස් දෙකක් තියෙනවා ජෙනරල් ට්‍රේනින් ඇන්ඩ් ඇකඩමික් කියලා. ඉතින් ඒ කියන්නේ අපි හිතමුකෝ අපි වීසා ඇප්ලයි කරනවා නම් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට මේ ජෙනරල් පේපර් එක කරන්න පුළුවන්. ඒ වගේම අපි ස්ටුඩන්ට් වීසා එකකට නම් එන්නේ ඕගොල්ලන්ට කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ ඇකඩමික් කියන එක. හැබැයි PTE ගත්තහම ඒකේ මේ විදිහට ඇකඩමික් ජෙනරල් කියලා දෙකක් නැහැ. තියෙන්නේ PTE ඇකඩමික් කියන එක විතරයි. ඒක නිසා ඕගොල්ලෝ ස්කිල් මයිග්‍රේෂන් එකකට PR එකක් ගන්න ඇප්ලයි කරා වුණත් PTE නම් කරන්නේ ඇකඩමික් එක තමයි කරන්න සිද්ධ වෙන්නේ. IELTS එක්සෑම් එක ගත්තහම මම අර කලින් කියපු කම්පෝනන්ට්ස් 4 චෙක් කරන්න
ඕගොල්ලන්ට වෙන වෙනමම සෙෂන්ස් 4කට තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ ලිස්නින් පේපර් එකක් වෙනමම තියෙනවා, රීඩින් පේපර් එකක් වෙනමම තියෙනවා, රයිටින් පේපර් එකක් තියෙනවා. ඒ වගේම ස්පීකින් කම්පෝනන්ට් එකක් තියෙනවා. ඒ වගේම මේ ස්පීකින් කම්පෝනන්ට් එක එක්සැමිනර් කෙනෙක් තමයි චෙක් කරන්නේ. ඒ කියන්නේ ඒක හියුමන් බේස්ඩ් එක්සෑම් එකක්. හැබැයි ඕගොල්ලෝ PT එක්සෑම් එක ගත්තහම මේක AI බේස්ඩ් එක්සෑම් එකක්. ඉතින් PT ගත්තහම මේට වඩා වෙනස්. මේක කම්පියුටර් බේස්ඩ් එක්සෑම් එකක්. මේක AI මොඩල් එකක් හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේකේ question types 20ක් 22ක් විතර තියෙනවා. මේ question types වලින් තමයි අර මුලින් කියපු components 4ට වෙන වෙනමම ලකුණු හම්බ වෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ එක්සෑම්ස් දෙක එකිනෙකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ එක්සෑම් එකකට බුක් කරන්න කලින් හොඳට බලන්න Tamanට ගැලපෙන එක්සෑම් එක මොකක්ද කියන එක. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා මම මේ වීඩියෝ එක කොටස් දෙකකට අරගෙන එන්න හිතුවා. ඊළඟ කොටසේදී මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් මේ එක්සෑම්ස් දෙකේ තියෙන ප්‍රධානම වෙනස මොකක්ද? ඒ වගේම එක එක අයගේ තියෙන දක්ෂතාවයට කොයි එක්සෑම් එකද සිලෙක්ට් කරගන්න ඕනි කියලා. ඒ කියන්නේ මම කලිනුත් කිව්වා වගේ ඕගොල්ලෝගේ ග්‍රැමර් හොඳ නම් ඕගොල්ලෝ මොන එක්සෑම් එකද සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝගේ ප්‍රොනවුන්සියේෂන් කොහොමද කියන එක අනුව, එතකොට ඕගොල්ලන්ට කම්පියුටර් එකක් පාවිච්චි කරන්න තියෙන හැකියාව අනුව, ඒ වගේම ඕගොල්ලන්ට හොඳට ලියන්න පුළුවන්ද කියන එක අනුව මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් අනුව තමයි අපි සිලෙක්ට් කරගන්න ඕනේ අපිට ගැලපෙනම එක්සෑම් එක මොකක්ද කියන එක. ඉතින් ඒක නිසා ඊළඟ වීඩියෝ එක මතක ඇතුව බලන්න. මම මේ වීඩියෝ එක අනිවාර්යෙන් ලබන සෙනසුරාදාට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ එකේ කමෙන්ට් කරන්න ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මම ඒ ප්‍රශ්න වලටත් උත්තර ලබන සතියේ ගේන වීඩියෝ එකේදී අරගෙන එන්නම්. අද වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම thank you. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.